හෙලෝ යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? ඉතින් ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලට ගේන්න හිතුවේ පික්මි Uber අත්දැකීම. පික්මි Uber දුවලා ගේමක් ගහන්න පුළුවන්ද බැරිද කියලා මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඉතින් මුලින්ම ඔයාලට කියන්න ඕන මම මේක කරන්නේ ජොබ් එකක් කරන ගමන්. සතියක් උදේ 6 ඉඳන් දවල් 2 වෙනකම් තමයි ජොබ් එක කරන්න තියෙන්නේ මචං. ඒ වගේම අනිත් සතිය දවල් 2 ඉඳන් රෑ 10 වෙනකම් තමයි. ඉතින් උදේ සතිය නම් හවස් වරුව දුවනවා. හවස් සතිය නම් උදේ වරුව තමයි පික්මි Uber දුවන්නේ. ඉතින් අපි බලමු අද ගාලා ටවුන් එකට ගිහිල්ලා මේ සතියේ ගේමක් ගහගන්න පුළුවන් වෙයිද කියලා. කීයක් හොයාගන්න පුළුවන් වෙයිද කියලා බලමු. ඉතින් අපි යන් ගාලා ටවුන් එකට. Head south on Blackweather Road, B130 towards Sri Panesara Mawatha. මේ හයරක මීටර් 840ක දුරක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒ හයරකටත් රුපියල් 203ක මුදලක් කැඩලා තියෙනවා. මේ හයරක මචං ගිහිල්ලා තියෙන කිලෝමීටර් 3යි මීටර් 20ක වගේ දුරක්. ඒ හයරකට රුපියල් 226ක මුදලක් කැඩලා තියෙනවා. මේ හයරක මචං මීටර් 940ක වගේ දුරක් තමයි ගිහිල්ලා තියෙන්නේ. ඒකටත් රුපියල් 203ක මුදලක් කැඩලා තියෙනවා. හයරක මචං ගිහිල්ලා තියෙන්නේ කිලෝමීටර් 11යි මීටර් 300ක් වගේ. මට ඒ හයරකට රුපියල් 1342ක් වැටලා තියෙනවා. ඒ වගේ මේ පැසෙන්ජර් ඒ හයරක දාලා තියෙන්නේ මචං යන්න විතරයි. ඒ පැසෙන්ජර්ට ආයි එන්නත් ඕන වුණා. ඒ නිසා ඒ මුදලටම ආයි හිටපු දැනටම ආවා. මේ හයරක මචං කිලෝමීටර් 1යි මීටර් 930ක දුරක් ගිහිල්ලා තියෙනවා. ඒ හයරකට රුපියල් 204ක මුදලක් වැටලා තියෙනවා. පික්මි Uber දුවන එක ලාභද? ඒ වගේම පික්මි Uber දුවලා ගේමක් ගහන්න පුළුවන්ද? ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් කරන් යන්න. මේ තියෙන්නේ මචං මම මේ සතියේ ගහපු ගේම. මෙතන රුපියල් 20000ක මුදලක් තියෙනවා. ඒ වගේම කියන්න ඕන මචං පික්මි Uber විතරක් නෙවෙයි ගාලා ටවුන් එකට ආවහම normal hire සෙට් වෙනවා. ඉතින් ඒවත් දුවලා ගේමක් ගහන්න පුළුවන් අපිට. ඉතින් මචං මම නම් පික්මි Uber දුවලා තමයි ගේමක් ගහන්නේ ජොබ් එක කරන ගමන්. ඉතින් 28000ක් තමයි වාරිකේ තියෙන ටීවී එකේ. ඉතින් ඒ වාරික මුදල මම කොහොම හරි සති දෙකක් ඇතුළත පික්මි Uber දුවලා හොයා ගන්නවා. ඉතින් කියන්න තියෙන්නේ පික්මි Uber දුවලා ගේමක් ගහන්න පුළුවන් ඇත්තටම. ඉතින් ඔයාලගේ අදහසක් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න.